බුද්ධ දිවාකර බුද්ධ රත්නේ සරණී සරණී ධම්මං ධම්මං ධම්ම දිවාකර ධම්ම රත්නේ සරණී සරණී සංඝං සංඝං සංඝ දිවාකර සංඝ රත්නේ සරණී සරණී බුද්ධං ධම්මං සංඝ දිවාකර ත්‍රිවිධ රත්නේ සරණී සරණී සරණ යුග දිව්‍ය සිරි ලකුණෙන් අසිරි දුන් පාඩි බිඳ මකුල් සරණ බඹ සුර නරන්නේ සවූ සතුන් දිනු බලයෙන් මකුල් සරණ බලයෙන් එ අප මුනිදුගේ සිත සැම ජය සිරි මකුල් සරණ යුග මේ පෝරු මත දැන් තබනු මැනවේ ජය මකුල් සරාටෙන් ඒකුණල් කමනේ ඔම සරාටෙන් බුද්ධ ආදී රත්නත්‍රේ ආශිර්වාදයත් ලෝක සංරක්ෂණය කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය තලහට භූමාට සිව්දික් පීටි සිව්වරන් දිවි රාජෝත්තමයන්න් වහන්සේලාගෙත් ඒ වගේම දසරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණය කියන සතර වරන් දෙවි මහා රාජෝත්තමයන්න් වහන්සේලාගෙත් ආශිර්වාදයේ ලැබ අද පටන් ආරම්භ කරන තම යුග ජීවිතයේට ඒ ත්‍රිවිධ රත්නේ දෙවියන්ගෙත් ආශිර්වාදයේ ලැබේවා කියන බලාපොරොත්තු ඇතුව දෙන්නත් එක්ක අත ගහලා දෙන්න. පොරුට අතාරින්න ඕන. අත ගහලා දාන්න දෙන්නත් එක්ක අත ගහලා. සරුවදේව නමස්කුත්වං සරුව රෝග හරං පරං සරුව ශාන්ති කරන් නිත්‍යං පූර්වන්තු සුභ මංගලං සරුව දේව නමස්කුත්වං සරුව රෝග හරං පරං සරුව ශාන්ති කරන් නිත්‍යං පූර්වන්තු සුභ මංගලං සරුව දේව නමස්කුත්වං සරුව රෝග හරං පරං සරුව ශාන්ති කරන් නිත්‍යං පූර්වන්තු සුභ මංගලං जयो मुनिंदासद बोधि मूले अहोसिमारस पराजयो हि उपोषयन् देवगणावसन्ना एतेन सत्येन जयति जयो मुनिंदासद बोधि मूले अहोसिमारस पराजयो उपोषयन् देवगणावसन्ना एतेन सत्येन जयस्तु त्वयेहं දසමසගේ කඩසරි නිමල් සිරි දරු දුල්ලු පුල්බන් කුළුණු ගුණ යුත් මෑණියන් මෙපින් බලයෙන් දෙදෙන පොරුවේ ඉන්න අදීටන් බේලෙන් හොවා රස කිරි රස ඇති ආහාර කවා දැඩි කළ මවුනි දැන් ඇතොත් වරදක් සමාවීලා ගන්න කංචිය එනු මවුන් දසමාසේ උරේ ගත්වා පෝසේසි උද්දීකාරන ආයුධීගං වස්ස සතං මාතුපාදං නමාමහං දෛතිල පාත්‍රා වදින්න
එහාට යනවා. උද්දිකාරෝ අලිංගිත්වා චුම්මිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පීතුපාදං නමාමහං. දසමාසේ උරේගත්වා පෝසේසි උද්දිකාරණං ආයුධීගං වස්ස සතං මාතු උපාදං නමාමහං. උද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පීතුපාදං නමාමහං. සුද්ද සුං පාත්තල වදින අම්මා බුලට් ටික උතෙන් තියන්න. සුද්ද සුං නිරිඳුන්ට දාවූ බුලත් ගන්න කට්ටියට එන්න කියන්නේ. ඕගොල්ලෝ. එසිදු හත කුමරුන්නුතු මැද මණ්ඩල කිඹුල්වත් පුර උතෙන් තියන්න. නුවරන් ඉපදුණු අනුවසිං යුද්ධ කරලා පෙරද වසවතු ගියේ දස පෙරු මණ්ඩලෙන් බුද්ධ රත්නයේ අනුවසිං වෙයි මෞහට ජය මංගලං පොරණ දීපං කරව මුනි රජ එදා විවරණ දුන් බෙනෙන් දෙරණ පවතින බුද්ධ පූජා නිතර පැවතුණු අනුවසිං කරන සටනින් පෙරද වසවතු ගියේ දස පෙරු මණ්ඩලෙන් සරණ ධම්මයේ අනුවසිං වෙයි මෞහට ජය මංගලං. වංගගිරියේ තපස් රකිමින් නික්මගියෙන් අපේ බෝසතු නැංගරතයත් මේ පැතින කටින් ගැන අසුන් දෙදෙනත් අතර මගදී පිනට දුන්න රන්දරිදියෙන් මුතුමැණික් සහ සියලු වස්තුව පිනට දුන් සංඝරත්නයේ අනුවසිං වෙයි මෞහට ජය මංගලං. උතුම් බෝසත් උපන් මෙකපට කිඹුල්වත් පුර මංගලම් පැතුං බලයෙන් වරින් වර දීපු ඇස් ඉස් මස් බෙලෙන් දෙතුං විඩයක් පොළොව මිහිකත දෙස්තියා පැන නැගී බෙලෙන් මෙතුං රත්නයේ අනුහසිං වෙයි මෞහට ජය මංගලං. රන්පනං පට පඬුරු දළුමුර ඔප්පුදී ජය මංගලම් සන්තෝසිංහ මේ පුද දිවස්ලා සිව්වරන් දෙවී මංගලම්. ගන්න දළුමුර සිටින නෑයෝ පිරිවරා දෙවි මංගලං
පෝරුවෙන් බැස යන්ට අවසර දෙන්ට දෙවිය නිමංගලම් මුරුණට අභිදම් දෙස් නෙත් දෙමස් කල්යවාලා පොළොව පිට තබා පාදම් දෙසූ දම් රදුන්නේ අනුහසිනි පිටත් වී භූමියේ පා තැබීමෙන් බසිනු මැනවි තොස්නෙන් මේ මගුල් පෝරුවෙන් දැන් හරි ගන්න Right here on this ground where we are standing, holding dreams with open hands against the sky. So clear, it's better than we planned it. This rising sun was meant for you. A very good morning to all of you and welcome you to the big day of Keshi and Prasad. It was a great pleasure for me to do a speech on my friend's wedding day. I'm pretty sure many of you know me, and for those who don't know me, I'm Naduni, Keshi's neighbor, and also I'm one of the best friends. Actually, I always wanted to be your only one best friend, but your heart is too big for have a one best friend. So you have many.
Keshi, I can talk you about for days and days. You are such a beautiful soul. Anyway, it's been 20 years for our friendship. During those years, we had such beautiful and memorable experiences together. Basically, we grew up together. We had an amazing childhood. We used to do almost everything together. Keshi, I never consider you as my friend, but as my own sister. Even my own sister Tharu will agree with me. I know you also treat us the same way. Keshi, you were with me through thick and thin, and I know you will always be there for me. So most importantly, we didn't have any secrets in our friendship. So that's why I love you the most. Today is one of the happiest day in my life, and at the same time, I feel a little bit sad because I'm gonna miss you, and I don't know where to go and tell all my stories hereafter, because you are leaving to another country to start your life with Prasad Daya. But don't worry, the technology will help us. So Prasad Daya, you are the most luckiest man in the world right now, because you got Keshi with you. You got the most beautiful, most humble, most generous, you name it, and most importantly, the sensitive woman as your wife. I'm pretty sure you will do anything to put a smile on her face. And I know you two gonna live the most happiest lives together hereafter. So I wish you nothing but all the happiness in your life. And Keshi, I love you so much. Thank you. උලගෙදරි දුම්බර කඳු වැටියේ අන්තෙන්නම් දිනවා දුම්බර මැණිකේ මඩු කුල පිරිතට පතු කුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ උලගෙදරි දුම්බර කඳු වැටියේ කැන්දන් එනවා දුම්බර මැණිකේ මඩු කුල පිරිතට පතු කුලයට අද කැන්දන් එනවා උලගෙදරි දුම්බර කඳු වැටියේ කැන්දන් දිනවා දුම්බර මැණිකේ මඩු කුල පිරිතට පතු කුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ Wagi
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත නාගහේ අරුවක් වගේ දඹරක් කරන්නටදා සොඳින් කළ රූපයක් යමමක් වගේ ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත නාගහේ අරුවක් වගේ වාසනාවන් හරි වාසනාවන් වාසනාවන් හරි වාසනාවන් වාසනාවන් හරි වාසනාවන් වාසනාවන් හරි වාසනාවන් උලගෙදරි තුම්බර කඳුලටි කැන්දා කිනවා තුම්බර මණිකි මනුතුල පිරිතට පටුලට අද කැන්දා කිනවා තුම්බර මණිකි උලගෙදරි තුම්බර කඳුලටි කැන්දා කිනවා තුම්බර මණිකි මනුතුල පිරිතට පටුලට අද කැන්දා කිනවා තුම්බර මණිකි වාසනාවන් හරි වාසනාවන් 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 මල්ලොසරිය දැක්කදාට සුදු මැණිකෙගේ සොඳුරු මුහුණ මල්වැට අතර ආදර කැලුම් හෙලනවා නින්දෙන් මා අමතන්නට සීනකින් පාට පාට ආදරයට මගේ ළඟට එයිද හිතෙනවා ලස්සන දුනුකේ මල වගේ මැණිකේ දැක්කම උදේ මගේ හිත පිරුණේ ලස්සන දුනුකේ මල වගේ මැණිකේ දැක්කම උදේ මගේ හිත පිරුණේ සමනල් වයසේ සුන්දර ලෝකේ තාමත් මතකේ තියනව මැණිකේ ඉස්සර දවසේ පුංචිම කාලේ ගන්තර අයිනේ සෙල්ලම් කෙරුවේ මල්ලොසරිය දැක්කදාට සුදු මැණිකෙගේ සොඳුරු මුහුණ මලට අතර ආදර කැලුම් හෙලනවා නින්දෙන් මා අමතන්නට සීනකින් පාට පාට ආදරයට මගේ ළඟට එයිද හිතනවා ලා 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 ලස්සන දුනුකේ මල වගේ මැණිකේ දැක්කම උදේ මගේ හිත පිරුණේ නිම් නැති විලසේ ඔබටයි රහසේ ලෙන්ගතුකම මේ මගේ හිත කීවේ
ඇහැල මහේ නිවාඩුවට නිසංසලේ සැරිසරන්න ඔබත් එක්ක මටත් නුවර යන්න හිතනවා වැවරවුමේ සීත සුළඟ එමිහිටගත දැවටෙන විට රජින හෝටලේ අසලින් යමු පිය නගලා
හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මදහාස නගා ඈ හොරහින් වගේ බැලුවා හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මදහාස නගා ඈ හොරහින් වගේ බැලුවා Take me on a date, I deserve a bait. And don't forget the flowers every anniversary. Cause if you treat me right, I'll be the perfect wife. Buying groceries, buying what you need. You got that 9 to 5, but baby so do I. So don't be thinking I'll be home and making up a past. I never learned to cook, but I can ride a hook. Sing along with me, sing along with me. Hey, you gotta know how to treat me like a lady. Even when I'm acting crazy, tell me everything's alright. Dear future husband, here's a few things you need to know if you wanna be my one and only all my life. Dear future husband, if you wanna get that special loving, tell me I'm beautiful each and every night. Dear future husband, here's a few things you need to know if you wanna be my one and only all my life. Dear future husband, make time for me, don't leave me lonely, and no will never see your family more than mine. උන්මාදවෝ ප්‍රේමාදරේ සමනල වසන්ත යෝවනයේ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාදවෝ ප්‍රේමාදරේ සමනල වසන්ත යෝවනයේ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ රාගපෙළ කැළඹේ රසඟඩ විලසේ ලාහනක සුදු මුදු පහස ලැබේදෝ ඔබ හඳනගත්සේ මහසරත ඔබ जीवने जीवने पिंगला पलपदे जीवने जीवने पिंगला पलपदे ऐसे विश्वासी पिता अमर रूपिका रंग दिनादर मंडपे जीवनये विवनये निम्रत पल लपदे निबंधे
පාරේ දාන මුකුළු මානවිකාවි ආදුස්වර සිට පයින්නාපු පිස්සු විකාරි ඔබ මගේ ළඟින් ඉඳපන් මගේ පෙම්බරාවි කොමරිලතා පාන කොමල දාන කුමාරි ඔබ මහ පාරේ දාන මුකුළු මානවිකාවි ආදුස්වර සිට පයින්නාපු පිස්සු විකාරි ඔබ මගේ ළඟින් ඉඳපන් මගේ පෙම්බරාවි Sit at the pen, money, hang on Baravi. Oy, upon a mukulu to Magi has Eliot Evi. Sit at the pen, money, hang on Baravi. Oy, upon a mukulu to Magi has Eliot Evi. Dostar ekkanata Magi had a kari. Umbe that dostar upadi and the Magi bari. Dostar ekkanata Magi had a kari. Umbe that dostar upadi and the Magi bari.
අද දිනේ කේෂිකා සහ ප්‍රසාද්ගේ මංගල උත්සවය ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් සිදු වුණා. මම මෙම අවස්ථාවේදී මලාල පාර්ශවයෙන් ආරාධනා කරනවා පොඩි කතාවක් කරන්න කියලා. ගෞරවනීය මංගල සභාවෙන් අවසරයි. මම හිතන්නේ ඒ දියණියට පොඩ්ඩක් ආධුනික තත්ත්වයක් තියෙන්න ඇති මේවට මුහුණ දීම සම්බන්ධ. නමුත් අපි ඒවට අපි අනුකම්පා කරලා ඒ විදිහටම ඒගොල්ලන්ට හැදෙන්න අරින්නත් ඕන. කෙසේ වුවත් මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ කේසිලා දියණියත් අපේ ලිහිණි ප්‍රසාද් නෙමෙයි අපි කියන්නේ ලිහිණි පුතුණුවන්ගෙත් මගේ බාලම නංගිගේ පුතුණුවන් විවාහ මංගල උත්සවය තමයි අද මේ පැවැත්වෙන්නේ. මේ සඳහා අප පාර්ශවයෙන් පැමුණුණු සමීපතම ඥාතීන් රාශියක් මේ අවස්ථාවේ ඉන්නවා. ඔවුන් අතරින් මම තමයි චූටි අයියා. මේ අවස්ථාව සම්බන්ධ කරගෙන අපේ පාර්ශවයෙන් මෙවැනි අවස්ථාවකට ගැලපෙන කතාවක් කරන්න ආරාධනා කරා. එයට ඒ දියණියට මගේ ස්තුතිය පුද කරනවා. ඇත්තෙන්ම මෙවැනි අවස්ථාව වැදගත් වෙන්නේ සමීපතම පාර්ශවයන් දෙකයි. එකක් මනමාල මහත්මයාගේ පාර්ශවය, අනිත් එක මනමාල මහත්මියගේ ඥාති පාර්ශවය. ඒනුත් ඊටාම වැදගත් වෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්. හරි සතුටුයි. පුතාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. දියණියගේ අම්මයි
අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. ඉතින් මෙවැනි අවස්ථා අද කාලේ බලපුවම හරි දුර්ලභයි. එක්කෝ මෙවැනි අවස්ථාවට අම්මා නැහැ, එක්කෝ තාත්තා නැහැ. එහෙම නැත්නම් දෙන්නම නැහැ. දෙපාර්ශ්වයේම. එතකොට ඒ අවස්ථාව එම සිදුවීම් සැලකිල්ලට ගන්නකොට මම හිතන්නේ මේ අවස්ථාව ඉතා වැදගත්. දියණියටත් මේ පුතාටත්. උන් දෙපොළ අලුත් ජීවිතයකට මුල පුරන අවස්ථාවේදී උන්ට සෑම අතින්ම ගුරුහරුකම් දෙන්න සහ අත්දැකීමෙන් යම් යම් දේ ලබා ගැනීමට පාර්ශවයන් දෙකේම දෙමාපියන් මෙතන ඉන්නවා. පුතාට අම්මලා දෙන්නෙක් අද ඉන්නවා. තාත්තලා දෙන්නෙක් ඉන්නවා. දියණියට අම්මලා දෙන්නෙක් ඉන්නවා. තාත්තලා දෙන්නෙක් ඉන්නවා. හරි දුර්ලභයි. අද කාලේ. ඉඳා හොඳට හිතා ගන්න මේක මිහිරි සුමිහිරි ජීවිතයක් කියන එක අපට වැටහෙනවා. අපේ කාලවකානුව තුළ එක් අවදීන් වල අපි ජීවත් වෙනකොට අපි ළමා අවදිය, නව යෞවන අවදිය, තරුණ අවදිය, ඊට පසු අවදීන් යනකොට මේක නව යෞවන අවදියේදී ඇති වෙන සුවිශේෂී සිදුවීමක්. සුවිශේෂී කියන්නේ මේක සිදුවෙන දෙයක්. මෙතනදී අපේ ජීවිතයක් ඕනම පුජ්‍යලයකගේ පටන් ගන්න තැනක් මේක. අපි දෙමාපියන් යටතේ ජීවත් වෙලා ඉඳලා දැන ඒ අනට කීකරු වෙලා ජීවත් වෙච්චි අවදිය වෙනත් පැත්තකට හැරෙන අවස්ථාවක්. දැන් මේ අවස්ථාවේදී දෙන්නෙක් ඉන්නවා. අදහස් දෙකයි. නමුත් යම් කිසි බැඳීමක් ඇති වෙනවා. මේ ජීවිතේ යන්න ඕනේ මැරෙන කල්ම. අතරමඟදී යන්න බෑ. ඒ කියොත් ඒක අසාර්ථක ජීවිතයක්. මේ ගමනේ යන්න ඕනේ අපි කැමැති හෝ අකමැති අපේ ජීවිතයේ අවසන් වෙනකල් මේ ගමනේ ආ යුතුමයි. අනේ එතනදී මේ දෙන්නටම තියෙන මහා කැපකිරීම රාශියක්. විශේෂයෙන්ම මේ පුතාට මේ දියණිය වෙනුවෙන් කැපකිරීම ගොඩක් කරන්න සිද්ධ වෙයි. දියණියට පුතා වෙනුවෙන් කැපකිරීම රාශියක් කරන්න සිද්ධ වෙයි. ඒක සාමාන්‍ය දේ. ඒට හේතුව මේ දෙන්නෙක් නොගැලපීමක්. මේ නොගැලපීම ගලපගෙන ජීවිතේ ගැට ගහගෙන යෑම තමයි මේ දෙන්න අද ඔහොමත් ඉන්නේ, අර දෙන්න අද මෙහෙමත් ඉන්නේ. සහ අපි සියලු දෙනා මේ විදිහට ඉන්නේ. නිසා මේක හොඳට තේරුම් අරගෙන අද සමාජයේ නොඑක් දේවල් වෙනස් වීම පවතිනා. ඒ අනුව හිතන පතන දේවල් වෙනස් වෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව අපේ ජීවිත කාලයේදී අපි විඳපු අත්දැකීම් සියල්ල සැලකිල්ලට අරගෙන මේ ක්‍රියාදාමයකටගෙන යා යුතුයමයි. ඒ නිසා දුවේ පුතේ විශේෂයෙන් මේ පුතණුවන්ට මම හිතන්නේ මේ රටට වාගෙම විදේශීය රටක් වශයෙන් ඔහු සේවය කරන රටේ ලොකු අත්දැකීම් ගොඩාක් තියෙනවා. ලොකු පුජ්‍යලයන් මේ සිංහල ජාතිය විතරනේ ජාතීන් රාශියක් එක්ක ඔහු සම්බන්ධ වෙනවා. ඒ තුල ඔහු ලබාපු අත්දැකීම් මම හිතන්නේ ගොඩාක් තියෙනවා. මාත් දන්නවා ඔහු ඒ තුල ඒ ස්ථානවල සේවය කරන ආකාරය පිළිබඳව. ඒ නිසා මම මේ අවස්ථාවේ වැඩි කාලයක් ගත කරන්න යන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මම මේ කියන දේවල් ප්‍රායෝගිකයි. අපිත් වැඩිහිටියන් වශයෙන් අත්දැකීම් බහුල පුජ්‍යලයන්. ඒ අනුව අපි හැමදාම ජීවත් වෙන්නේ ඉදිරියටත් මේ මිනිස් සමාජයට කිසිම විදියක ගැටලුවක් නොවන ආකාරයට අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳ යම් කිසි සිතිවිල්ලක් අපේ මනසේ තබාගෙන. ඒ නිසා මම හිතනවා කොහොම
අපූර්ව විදිහට උගත් දෙපොළක් වෙන දේවල් අපිට කියන්න අවශ්‍යතාවයක් නැහැ. සෑහෙන කාලයක් දැන හඳුනාගෙන ඔවුන් ජීවත් වුණා. ඒ තුල ඔවුන්ගේ ගැළපීම් නොගැළපීම් මං හිතන හැටියට හඳුනා ගන්න ඇති. ඒ වගේනුත් නොගැළපීම් තියෙනවා නම් ගලප ගන්න බොහොම මං හිතන්නේ sorry. කරන්ට් එක තාක්ෂණික දෝෂයක් තියෙනවලු. කරන්ට් එක යයි කියලා කියනවා. හරි මං අවසන් කරනවා. මම හිතන්නේ ඒ කෙසේ කරන්ට් එකට අපි වාල් වෙන්න ඕනේ මේ වගේ වෙලාවක මේ අවස්ථාව හරි අපූර්ව අවස්ථාවක්. මේ අවස්ථාවේදී මම හිතන්නේ කියවෙන්න ඕන කියව යුතු දේවල් මම හිතන්නේ කියුණා කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් ඔබ දෙපොළට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට අපි අදහන ධර්මය අනුව බුදුන් වහන්සේගේ ධර්මය අනුව ඔබට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මා මගේ අසංකල්පයන් කරා සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. කේශිකා සහ ප්‍රසාද්ගේ මංගල උත්සවය සම්බන්ධව මම අද කතා කරත් ඉතාම උත්කර්ෂවත් විදිහට වුණා. කේශිකාව ආද හරිම ලස්සනයි. ප්‍රසාදවත් හරිම handsome ලස්සනයි කිව්වොත් අවුල්නේ. මං හිතන්නේ මේක මගේ දෙවෙනි අවස්ථාව පියුමකින් පස්සේ කතා කරන. ඇත්තටම කිව්වොත් අපි අවුරුදු 20ක් තිස්සේ හොඳම යාළුවෝ. එදා ඉඳන් අද වෙනකන් යාළුවෝ ගොඩක් හිටියා. හැබැයි එකටම හිටපු පස් දෙනාගේ එක්කෙනෙක්වා කවදාවත් වෙනස්කමක්වත් කිසිම දෙයක් වාගෙන් අපිට සිද්ධ වුණේ නැහැ. හැම රහසක්ම හැම දෙයක්ම රැකගෙන හිටියා ඔයා. ඒ වගේම ප්‍රශ්නයක් ආවොත් හැම වෙලාවකම අපේ පිටිපස්සෙන් ආවා හිටියා. ඒ වගේම ආන්ටි අංකල් ඒ ගෙදරට ගියොත් ෆ්‍රිජ් එක ඇරලා කන්න පුළුවන් වෙන තරමටම අපි ගොඩක් හරිම ගොඩක් යාළුවෝ. ඒ කියන්නේ පවුලේ හැමෝම කියන්නේ කියන්නේ අපි ඒගොල්ලන්ගේ එක පවුලක් වගේ. ආන්ටි හරිම ආදරෙන් අපිට සලකනවා. කිසිම වෙනසක් කවදාවත් කරන්නේ නැහැ. මායි ප්‍රසාදු වැඩි අඳුරන්නේ අපි දෙන වැඩි කතා කරෙත් නැහැ අවුරුද්දකට විතර කලින් ඉඳලා. හැබැයි මම ඩුබායි ගියා අවුරුද්දකට කලින්. ඒ වෙලාවේ මට හිතා ගන්න බෑ ප්‍රසාද් දෙක මං වැඩි සම්බන්ධයක් තිබෙන්නේ නැහැ. හැබැයි පළවෙනිම දවසේ ආයි මායි හම්බ වෙච්ච හස්බන්ඩ්ුයි මායි හස්බන්ඩ්ුත් ගියා. පුදුම විදිහට අපිට සැලකුවා. අපිව මහරෑ වුණත් එයා ඒ ඔෆිස් ඇරිලා ඇවිල්ලා රාත් 3-4 වෙනකන් අපිව ඇවිද්දුවා. අපි බලපු නැති තැන් ප්‍රසාද් අපිව ඒ රටේ එක්කන් ගියා. කෑම බීම ඉඳන් අපිට මාර විදිහට දුන්නා. ඒ වගේම මට මතකයි කේශිකා ඉස්සර කැමති නෑ ප්‍රසාද්ට. ඒතර අපිත් කැමති නෑ ප්‍රසාද්ට. අපි ඒක තමයි හිටියේ. ඊට පස්සේ ඒ දෙන්න සෙට් වුණා. අපි නිකන් වුණා. ඊට පස්සේ කොහොම හරි ප්‍රසාද් කේශිගේ හිත දිනාගෙන ඇත්තට මේ දෙන දැන් මාරම විදිහට ලං වෙලා ඉන්නවා. ඒක මට හිතා ගන්නවත් බෑ. ඒ දෙන්නට දෙන්නගේ ආදරේ ගොඩාක් අපිටත් එක්සැම්පල් එකක්. ආන්ටි අංකල් ඔයා ලස්සන දුවෙක් හැදුවා. ආඩම්බර විදිහට අදවා යව දෙනවා. කවද ප්‍රසාද් අයියාගේ අම්මයි තාත්තත් එහෙමයි. ඒ වගේ එයා හරිම ෆැමිලි ඔරියන්ටඩ් මිනිස්සෙක් ප්‍රසාද්. මම ආවේ කේශිකා වෙනුවෙන් කතා කරන්නේ වුණාට මම ප්‍රසාද් ගැන කතා කරා. එයා අපි ට්‍රිප් එකක් ගියා. එදා මම දැනගත්තා එයා පවුල කියන අයව පුදුම විදිහට සම්බන්ධ කරගෙන කවදාවත් ඒගොල්ලන්ව අත්හරින්නේ නැති මිනිස්සෙක්. හැම දෙයක්ම පවුල සම්බන්ධ කරගන්නවා. යාළුවෝද හැමෝම එහෙම. අර ලෝභකම් කරන හිත එකයි වෙන තැනක එකයි එහෙම තියෙන මිනිස්සෙක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ මගේ යාළුවට හොඳම කෙනාව හම්බුණා කියලා. එතනින් එහාට මට තේරෙන්නේ නැහැ කොච්චර එයා වාසනාවන්තයිද කියලා. පුදුම වාසනාවන්තයි කේශිකාව ප්‍රසාද් වගේ කෙනෙක්ව ලබන්න. හරිම ආදරෙන් ওই දෙන්න ඉන්න. එයා මං හිතන්නේ කේශිකා චුට්ට තරහ යනකොට ප්‍රසාද් නැතුව ඉන්න සද්ද නැතුව. ඒක හොඳයි. මොකද මමත් කියනකොට අපේ හස්බන්ඩ් කට වහගෙන ඉන්නවා. ආන්ටි හරිම සතුටුයි. අද හොඳටම වුණා. කේශිකා ඔයා අපිවත් ලස්සනට මේ විදිහට අඳගෙන
ආඩම්බර විදියට අද එළියට යනවා. එකම දුකක් තියෙන්නේ අපිට අපි ඔයයිමයි අපි පස් දෙනා කෝල් එකක් දීපු ගමන් අපි එකපාර එකතු වෙනවා. කිසිම දෙයක් නැහැ හිතවල. මොකක් හරි ප්‍රශ්නයක් හරි අපි හම්බෙමු. අපි එළියට යමු. අඩුම ගානේ අපේ හස්බන්ඩ්ලා අපේ බොයිෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් කියන්නේ අපේ යාළුවෝ ටිකගේ යන්න එපා. ඒගොල්ලන්ව හම්බෙන්න එපා. එහෙම කවුරුත් නැහැ. මම හිතන්නේ ප්‍රසාද් ඒ කට්ටියව ගොඩාක් එකතු කරා. මොකද අපි රුචිරලා ඔය ඉන්න කට්ටිය කවුරුත් නදුනිගේ හස්බන්ඩ් නදුනිලා අපි එකතු වෙලා එහෙම ලොකුවට තිබ්බේ නැහැ. අපේ ප්‍රසාද් තමයි ඒ යුනිටි එකත් හැදුවේ අපේ. I think great ඔයා ප්‍රසාද්. හරිම සතුටුයි අයියා. ගොඩක් දුක ඔයා මේ රටේ ඉඳන් වෙන රටකට යන එක ගැන. හැබැයි කමන්නේ ටිකට් එකක් දාගෙන යන්න පුළුවන් දුරක ඉන්න හින්දා ෂේප්. ඕන වෙලාවක එන්න. ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා. මගේ යාළුවව ආදරෙන් බලාගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. හරිම ආදරේ ඔය දෙන්නට. මම හිතන්නේ අපේ මේ ප්‍රසාද් පුතාගේ මාමා මම හිතන්නේ බොහෝ හරබර දේශනයක් කළා. ඇත්තටම ඉතින් මට ස්තුති කතාව විදිහට ඇත්තටම අර දුව කිව්වා වගේ මට මතක් වෙනවා මේ අපේ කේෂිකා පුංචියට පුංචියේ මම දකින්නකොට ඒ පස් දෙනා පන්ති යනවා එකට ඒ අම්මලා ටික සහෝදරයෝ වගේ එක පවුලක් විදියට හිටියා. අද ඇත්තටම හරි සතුටුයි අපේ මේ පුංචි කෙල්ල මෙච්චර ලොකු වෙලාද කියලා. ඇත්තටම දුකකුත් තියෙනවා. මට ඇත්තටම කියන්න තියෙන්නේ අද දවස ඇත්තටම හරි ලස්සනට වැඩේ සිද්ධ කරා. ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා මේ වැඩසටහන. එතකොට අද දවසේ යම් හේයකින් මනමාලියගේ පාර්ශවය වෙනුවෙන් පිළිගැනීමේ සිට එතකොට සංග්‍රහ සත්කාර කිරීමේදී පිළිගැනීමේදී යම් අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ඇත්තටම ඒ වෙනුවෙන් මනමාලියගේ පාර්ශවය වෙනුවෙන් ඇත්තටම ඒ අවස්ථාව පිළිබඳව කනගාටුව සහ ඇත්තටම සමාව අයද සිටිනවා. ඒ වගේම මම හිතන්නේ මම දැනුවත්ව නම් කිසිම අඩුපාඩුවක් සිද්ධ වුණේ නැති තරමට අපිට හොයාගන්න බැරි තරමට ලස්සනටම මේ වැඩසටහන ලෑස්ති කරලා තිබුණා. ඇත්තටම දින ගණනාවක් මාස ගණනාවක් මේ වෙනුවෙන් මහන්සි වුණා. ඇත්තටම එක පැත්තකින් මම වචනයක් කිව්වොත් එහෙම මම හිතන්නේ අපේ මේ ප්‍රසාද් පුතාගේ අම්මා තාත්තා අපිට එහෙම දුරස්ව නැහැ. ඊටාම සමීපයි. අපිට නිකන් අපේම නෑ එක් වගේ තමයි අපි දැනුනේ. ඒ වගේම මේ නෑදෑ කට්ටිය අපි දෙපාරක් තුන් පාරක අවස්ථා කීපයකදී අපි සම්බන්ධ වුණා. ඒ හැම අවස්ථාවකම මේ සහෝදර සහෝදරියනොත් අපේ පවුල් එක්ක පෑහෙන්න පුළුවන් විදිය අය කියලා අපිට පසක් වුණා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී මෙම අවස්ථාවේ නැවතත් මම කියනවා ආහාර පාන ලෑස්ති කරමි. ඒ වගේම සංග්‍රහ කටයුතු වලදී ඒ වගේම පිළිගැනීම් කටයුතු වලදී සමහර වෙලාවට කතා බහ කරේ නැහැ කියන්න පුළුවන්. අපුව ගණන් ගත්තේ නැහැ වගේ කියන්න පුළුවන්. බොහෝ වෙලාවට මම හිතන්නේ අපේ අක්කා කොච්චර සතුටින් මෙතන හිටියත් හිතයට පොඩි දුකක් නෙමෙයි ඒක මහා දුකක්. මෙච්චර දවසක් Tamange සේවනයේ හිටපු අවුරුදු 25ක් හදා වඩාගත් දියණිය අද නිල වශයෙන් වැඩි වගකීමක් ප්‍රසාද් වේද බාර දෙනවා. එතකොට අදින් පස්සේ ටිකක් දුරස් වෙනවා. සර්ව සම්පූර්ණ දුරස් කරන්න බෑ අපිට. ඉතින් ප්‍රසාද් ඔයාට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම කේශිකා ඔයාට වගකීමක් එක්කම වගවීමක් තියෙනවා ජීවිතයේ. අර කිව්වා වගේ නොගැලපීම් ගැලපීම් කර ගැනීම තමයි ජීවත් වීම කියන්නේ. අද සංස්කෘතිය පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. කඩා බිඳගෙන යන තත්ත්වයක් තිබුණා. ඇත්තටම ජීවිතේ කාර්මුණක් වෙන්න ඕනේ. ඔයාලා තව ටිකකින් ඔයාලගේ නව ජීවිතයට ප්‍රවේශ වීම සඳහා පිටත් වෙනවා. ඇත්තටම අපි හැමෝම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ දෙපළගේ ජීවිතේ අර ජීවිතයේ අවසානයේ දක්වාම සතුටින් දරුවන්ගේ සතුට තමයි අපේ සතුට. හැමදාමත් සතුටින් එන ප්‍රශ්න එන නොගැලපීම් ගැලපීම් බවට පත් කරගෙන බොහෝ කාලයක් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය තෙරුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ආයතනයටත් අප වෙනුවෙන් සංග්‍රහ සත්කාර කිරීම වෙනුවෙන් අප කැප වෙච්ච ඒ මෙම ආයතනයේ කළමනාකාරීත්වයටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම නන් අයුරින් සහාය දැක්වූ ඒ යහළුවෝ බොහෝ දවසක් තිස්සේ
යහළු පිරිස ඒ දෙමාපියෝ එතකොට යාළුවන්ගේ ලොකු කැපකිරීමක් කරා ගේන්න ගෙනියන්න අවස්ථා ගණනාවක් යන්නෙන්න වුණා. බොහෝ දේවල් විඳදරාගෙන අපේ අද කේශිකාගේ දවස ලස්සන දවසක් කරන්න කැපවෙච්ච ඒ වගේම අද දවසේ මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා ඒ දෙපළට ආශිර්වාද කරන්න එක්වෙච්ච ඔබ සැමටත්ම බොහොම ස්තුතියි.